inspiring devotion and dedication. Welcome to another rights-based approach video. I'm a person with a disability advocating for disability. Please enjoy this video and share among your networks to change from sympathy to empathy. A group of devoted Sri Lankan pilgrims with disabilities, including Manik Gunaratna, prepared for a meaningful Buddha pilgrimage to India in November 2024. Everyone සරණයි. අද මම රැඳී සිටිනවා සමන්තාත් නිවසේ. අද විවිධ පුණ්‍යකර්මයක් සිදු වෙනවා. ඔබ දන්නවා ඔක්තෝබර් නොවැම්බර් මාස කියන්නේ සීවර මාසය. අදින පින්කම් සඳහා ආබාධිත පුද්ගලයන් පිළිබඳව මේ වදානවා මම විද්‍යාපාද සෞඛ්‍ය කෙනෙක් විද්‍යාපාද සෞඛ්‍ය කෙනෙක් වෙනයි ආවත් සහභාගී කරගෙන මේ කර්තව්‍ය පිළිබඳව සියලු දෙනාටම unwavering faith and determination, they lovingly sewed robes for the priests and prepared puja items as offerings for the sacred journey. විශේෂයෙන්ම අද මේ පින්කමේ වැදගත් වෙන්නේ බුද්ධගයාවේ කඨින පින්කම සඳහා මම දඹදිව වන්දනාව යනවා. ඒ සඳහා සිංහ පිළිකර අද උන්ගේ ඒවා නැතිනේ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් මම සියලු දෙනාටම ඉන්නයි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කර්තව්‍යයට ආබාධිත ඉන්න අදලත් කර ගැනීම Number 3. Okay, next one. 5. මැනික් ගුණරත්න මහත්මිය
එතුළු කණ්ඩායමත් මෙවර බුද්ධ ගයා බුද්ධ දිනේ කටින පින්කම සඳහා සහභාගී වෙනවා. ඒ වෙනුවෙන් බුද්ධ ගයා බුදු පිළිම වහන්සේ වෙත පැනන් දීමට තනිපට සිවුරු 3ක් ඒ මහත්මිය බලාපොරොත්තු වෙනවා මේ වඩම්මන්න. ඒ සිවුරු 3 කපලා මේ විනයානුකූලව කපලා මහලා දිවි වහන්සේ වෙත පළඳවීම සඳහා ගෙන යන්න පෙර සැකසීම මේ සිද්ධ වෙන්නේ මෙතන මේ ආබාධ සහිත ගොඩක් සහෝදර සහෝදරියෝ මේකට සම්බන්ධ වෙනවා. මේ පින්කමට ඒ වගේම ඒ අයට උදව් කරන්න ගොඩක් මේ කියන්නේ කැමැත්තෙන්ම ඉදිරිපත් කරගෙන ඔය ඒ කටින ඒ සිවුරු කපන ඒ විනයානුකූල කපන ඒ කණ්ඩායමක් ඉන්න ඒ සියලු දෙනාම සහභාගී කරගෙන මේ පින්කම කරන්නේ. මේ පින්කමේදී ඒ සහභාගී වෙලා උදව් කරන ඒ සියලු දෙනාටම අපි සියලු දෙනාගේම මේ පින් හිතේ ගෞරව ආදර ස්තුතිය මේ පුද කරනවා. පුණ්‍යානුමෝදනාත්මකව අපි පිළිගන්වනවා. බොහොම ස්තුතියි. ආබාධ සහිත අය මේ වගේ පින්කම් දඹදිව ගිහිල්ලා මේ වගේ පින්කමක් කර ගැනීම ලොකු දෙයක්, ලොකු භාග්‍යයක්. මම මිස්ටර් බොහොම ස්තුතියි වෙනවා මේ වගේ පින්කමක් කරගන්න. මිස්ටර්ට ගොඩක් පින් මේ වගේ දෙයක් කර ගැනීම ගැන ලොකු දෙයක්. This initiative showcased their resilience, creativity, and commitment to their spiritual practice, proving that devotion knows no boundaries. As they got ready to embark on this profound journey, their actions reminded us of the power of inclusion, community, and shared purpose. Let's celebrate their inspiring efforts and safe and fulfilling pilgrimage. බුද්ධ ගයාවේ වජිරාසනය අසල තිබෙනා වූ බුදු පිළිමයට පැලැන්දීම සඳහා තුන් සිවුරක් පූජා කරනවා. ඒ තුන් සිවුර තබන
නෙළුම්මල තමයි මේ. බුද්ධ ගයාව බුදු පිළිම වහන්සේට පූජා කිරීම සඳහා පූජා කරන ලද මේ තුන්සිල් පිළියෙල කිරීමට දායකත්වයේ සැපයූ ආබාධ සහිත සියලු දෙනාම ආබාධ රහිත සියලු දෙනාම පිළියෙල කිරීමට සිවුරු මැසීම සඳහා බෙහෙවින් උපකාර කරපු ගුරු මණ්ඩලයේ සියලු දෙනාටම උපදින සෑම ආත්මයකම ආබාධයකින් තොරව ජීවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මාර්ගඵලයක් ලැබීමට තිබෙනා වූ බාධා ඉවත් වී සංසාර ගමන කෙටි වී නිවන් දොරටුවක්ම වේවා. කුසිනාරා නුවර පිරිනිවන් මංචකය බුදු පිළිම වහන්සේට පැලැදීම සඳහා සලුවක් පිළියෙල කර තිබෙනවා. මේ සඳහා දායකත්වයේ සැබෑවූ ආබාධ සහිත සියලු දෙනාටම ආබාධ රහිත සියලු දෙනාටම මාර්ගඵලයක් ලැබීමට තිබෙනා වූ සියලු බාධාවන් ඉවත් වී සංසාර ගමන කෙටි වී නිවන් දොරටුවක්ම වේවා. බුද්ධ ගයාව සහ කුසිනාරාම පිරිනිවන් මංචක බුදු පිළිම වහන්සේට පූජා කිරීම සඳහා මේ සුවඳ පූජාව නිවන් දොරටුවක්ම වේවා. ඒ සඳහා දායකත්වයේ සැපයූ සියලු ආබාධ සහිත සහ ආබාධ රහිත පුද්ගලයන්ට මේ නිවන් දොරටුවක්ම වේවා. මෙම පත්කඩ පූජාවට දායකත්වයේ සැපයූ සියලු ආබාධ සහිත සහ ආබාධ රහිත සියලු දෙනාටම මේ පින්කම නිවන් දොරටුවක්ම වේවා. මෙම පූජාවට දායකත්වයේ සැපයූ ආබාධ සහිත සහ ආබාධ රහිත සියලු දෙනාටම නිවන් දොරටුවක්ම වේවා. බුද්ධ ගයාවේ කඨින පින්කම සඳහා සිවුරු පිරිකර පූජා කිරීම සඳහා මේ අලංකාර වූ නෙළුම්මල් ට්‍රේක දායකත්වයේ සැපයූ සියලු ආබාධ සහිත පුද්ගලයන්ට ආබාධ රහිත පුද්ගලයන්ට මාර්ගඵලයක් ලැබීමට තිබෙන සියලු බාධා ඉවත් වී සංසාර ගමන කෙටි වී නිවන් දොරටුවක්ම වේවා. අසූ මහා ශ්‍රාවක පූජාව සඳහා පූජා භාණ්ඩ සඳහා දායකත්වයේ සැපයූ ආබාධ සහිත පුද්ගලයන්ට ආබාධ රහිත සියලු දෙනාටත් මෙය නිවන් දොරටුවක්ම වේවා. සවැත් නුවර ජේතවනාරාමයේ සඳහා පූජා කිරීමට මෙම පිරිකර පූජා කළ සියලු ආබාධ සහිත පුද්ගලයන්ට ආබාධ රහිත පුද්ගලයන්ට සංසාර ගමන කෙටි කර ගැනීම සඳහා මෙය නිවන් දොරටුවක්ම වේවා. මාර්ගඵල ලැබේවා. බුද්ධ ගයා කඨින පින්කම සඳහා ස්වාමීන් වහන්සේලාට පිරිකර පූජාව සඳහා දායකත්වයේ සැපයූ සියලු ආබාධ සහිත පුද්ගලයන්ට ආබාධ රහිත පුද්ගලයන්ට මාර්ගඵල ලැබීමට තිබෙනා වූ සියලු බාධා ඉවත් වී මෙය නිවන් දොරටුවක්ම වේවා. සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන්නා වූ සද්ධාලෝක ස්වාමීන් වහන්සේට පූජා කිරීම සඳහා මෙම පිරිකර සඳහා දායකත්වයේ සැපයීම නිමිත්තෙන් මාර්ගඵලයක් ලැබීමට තිබෙනා වූ සියලු බාධාවන් ඉවත් වී සංසාර ගමන කෙටි වී නිවන් දොරටුවක්ම වේවා. සවැත් නුවර ජේතවනාරාමයේ භාග්‍යවතුන් වහන්සේගේ සුගන්ධ කුටිය වටා ආලෝක පූජාව සඳහා මේ පන්දම් වලට දායකත්වයේ සැපයූ සියලු දෙනාටම නිවන් අවබෝධ වේවා.
සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන්නා වූ සද්ධාලෝක ස්වාමීන් වහන්සේට මිරිවැඬ සඟලක් පූජා කිරීමට දායකත්වයේ සැපයූ සියලු ආබාධ සහිත පුද්ගලයන්ට ආබාධ රහිත පුද්ගලයන්ට මෙය නිවන් දොරටුවක්ම වේවා. බරණැස ඉසිපතනාරාමය, බුද්ධගයා, කුසිනාරා නුවර, විශාලා මහනුවර, ලුම්බිනිය, කපිලවස්තුපුර, සවැත් නුවර ජේතවනාරාමය, සංකස්ස, දුර්ගේශ්වරී යන බුද්ධ පාදස්පර්ශය ලැබුවා වූ ස්ථානවලට පූජා කිරීම සඳහා පහන්, සුවඳ දුම්, කොඩි, මල්, ඖෂධ වර්ග, ලදපස් මල් ඇතුළු මේ සියලු පූජා භාණ්ඩ පූජා කිරීමට දායකත්වයේ සැපයූ ආබාධ සහිත පුද්ගලයන්ට ආබාධ රහිත පුද්ගලයන්ට සිත්වල තිබෙන්නා වූ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වී නිවන් අවබෝධය පිණිස තිබෙන්නා වූ බාධා ඉවත් වී සංසාර ගමන කෙටි වී මෙය නිවන් දොරටුවක්ම වේවා. බුද්ධගයා කිරි ආහාර පූජාව සඳහා මෙම පූජා භාණ්ඩ සඳහා දායකත්වයේ ලැබූ සියලු දෙනාගේ සිත්වල තිබෙන්නා වූ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වී මෙය නිවන් දොරටුවක්ම වේවා. සවැත් නුවර ජේතවනාරාමයට පූජා කිරීමට මෙම පූජා භාණ්ඩ වලට දායකත්වයේ ලැබූ තනත්තන්ගේ සිත්වල තිබෙන්නා වූ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වී සංසාර ගමන කෙටි වී මෙය නිවන් දොරටුවක්ම වේවා. මේ සුවඳ පැන් පූජාව සඳහා දායකත්වයේ සැපයූ ආබාධ සහිත සහ ආබාධ රහිත සියලු දෙනාට ගේ ජීවිත සුවඳවත් වේවා, නිවන් දොරටුවක්ම වේවා. කටින පින්කමට දවල් දාණයට වඩම්වනු ලැබූ ස්වාමින් වහන්සේලා 59කට පූජා කිරීම සඳහා පිරිකර වලට දායකත්වයේ සැපයූ ආබාධ සහිත පුද්ගලයන්ටත් ආබාධ රහිත පුද්ගලයන්ටත් මාර්ගඵල ලැබීමට තිබෙන්නා වූ සියලු බාධාවන් ඉවත් වී සංසාර ගමන කෙටි වී නිවන් දොරටුවක්ම වේවා. 80 මහා ශ්‍රාවක පූජාව සඳහා පිරිකර වලට දායකත්වයේ සැපයූ සමට නිවන් අවබෝධ වේවා. බුද්ධගයා පූජාවන් සඳහා පුවක් මලක් පූජා කිරීම සංසාර ගමන කෙටි වී නිවන් අවබෝධයට මේ පින හේතු වේවා. මෙම ඖෂධ පූජාව මහත්ඵල මහන්සි සංස වේවා, නිවන් අවබෝධ පිණිස හේතු වේවා. Please subscribe and join hands with us to change from sympathy to empathy.